සිසාරා මధుර සරතුලින් බීලඟට අපි සූදානම් වෙනවා තවත් සංගීතයත් එක්කම ජීවිතේ බැඳුණු කෙනෙක් එක්ක කතා කරන්න. ඔහු කළුතර සිට පැමිණි නිහාල් ප්‍රනාන්දු මහත්මයා. ආයුබෝවන්. ආයුබෝවන්. නිහාල් ප්‍රනාන්දු මහත්මයා මම දන්න විදියට අහලා තියෙන විදියට නම් සංගීතය මේ අදෙయ్య පටන් ගත් එකක් නෙවෙයි. කොහොමද සංගීත ගමන පටන් ගත්තේ? දැන් අවුරුදු 30කට වගේ උඩදී මගේම සංගීත මම මුලින්ම ඩ්‍රම් සාධකයකට තමයි කටයුතු කරේ. මගේම සංගීත කණ්ඩායමක් ආරම්භ කරා. මම ආරම්භ කළා සුපර් බීට් කියලා නාමයෙන්. සුපර් බීට්. ලංකාවේ ප්‍රවීණ කළුතර සුපර් බීට් කියලා දී. ඔව්. ලංකාවේ ප්‍රවීණ ගායන ශිල්පියන් තමයි වාදනය සැපුවේ. යන පියාසුග්‍රී සේන, අසංගාන පියමන්ත පීරිස්, නාමල් උඩුගම, ශාක් බෙක්, සංගීත ආත්මා ලියනගේ ඒ වගේ ප්‍රවීණ ගායන ශිල්පීන්ට තමයි සංගීත සැපුවේ. පසු කාලීනව ඊට පස්සේ පසුව මම ක්‍රමයෙන් සංගීත පන්ති වලට ගිහිල්ලා ඔගන් වාදනය, ගිටාර් වාදනය පුහුණු වුණා. ඒ කියන්නේ ඩ්‍රම්ස් වාදකයා, කීබෝඩ්, ගිටාර්ස් පුරුදු වුණා. එතකොට ඔබේ වෘත්තිය? මම සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ. තාමත් වැඩ කරනවා. වයස අවුරුදු 55ක් විතර වෙනවා. ශාමයන් තව අවුරුදු 5යි තියෙන්නේ. තාමත් සංගීතයේ පැත්තේ තමයි ඉන්නේ වැඩිපුරම. දැන් අද ගයන්න හදන ගීතය බොහොම සුවිශේෂ ගීතයක්. ඒ ගැන කිව්වොත් මේ ගීතය මම සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ බැඳිලා ඉන්න මිනිසෙක් නිසා මම වෛද්‍යවරුත් එක්ක තමයි නිතර ගැටෙන්නේ. ඒ අවස්ථාවේදී කළුබෝවිල ශික්ෂණ රෝහලේ රංගී වසුන්දරා කියන භෞතික ශික්ෂක වේදියා ගීතයක් ලියලා දුන්නා. එතන හදලා ඊට පස්සේ මම සංගීතය ඉගෙන ගන්න මගේ ගුරු පියාණන් වෙන කළුතර පාල් සිසිල්ල මැතිතුමාණන් බාර දුන්නා. මේක මෙලඩි එක දාන්න. එයාක මෙලඩි එක දාලා අතර ලස්සන සකස් කළා පුහුණු වුණා. පුහුණු වෙලා තමයි මේ අතර වාරේ තමයි සහේලි කියන මේ දරුවා පන්තියට ආවේ. මම 5 දිනක තෝරගත්ත මේ යුග ගීතේට. දැන් ළමයි 5 දිනක තෝරගත්තා මට එක්කෙනෙක්වත් පැහැදිලි වුණේ නැහැ. පසුව මෙයාත් එක්ක ගායනා කරාට මට තේරුණා ගමනක් යන්න පුළුවන් කියලා. මෙයා කියන්නේ මගේ යන්නයි සඳහන් බලනකොට ගීතයේ අර්ථයත් එක්ක මේක හරියට ගැලපෙනවා. ඊට පස්සේ මෙයාත් එක්ක මේ ගමන යනවා තීරණය කරා. තවත් සින්දු තුනක් කරලා තිනවා. ඒකෙනුත් දෙකක් මෙයාත් එක්කම තමයි කියන්නේ. එකක් මම තනි. හරිම අපූර්වයි. ඉතින් අපේ නිහාල් ප්‍රනාන්දු මහත්මයා බොහොම සතුටින් ඉන්නේ. ඔව්. channel C ලබා දුන්න අවස්ථාව ගැන බොහොම සතුටු වෙනවද? බොහොම සතුටු වෙනවා. හොඳයි එහෙමනම් සිසාරා මధుර සරතුලින් ගායනට මధుර කී හඬවල් දෙකක්. සහේලි ආරාධනාව සමග නිහාල් ප්‍රනාන්දු කළුතර සිට පැමිණ ගායනාව මෙසි. උල්පත පසු කර ගැලුවෙමි යුරු දෙපස නුඹව සොයා නිලුම් පතක් යට රැඳුනිමි රැවක නිසල ජලය පතා වලාකුලක් වී රැඳුනෙමි රෙදුන්නක ඇතැයි සිතා උරු කතරට වී උන්නිමි රැස්සක් වී වැටෙයි පතා කනාමැදිරි එල්ලි මැව්වෙමි අඳුරක නුඹ ඇතැයි සිතා නිනිකෝට පිලිස්සුනිමි නුඹ හෙවන වෙතැයි පතා කිරු කිරණක් වී වැටුනෙමි නුඹ හසේ මල්ලකි සිතා පිනිබිඳුවක් වී උන්නිමි සඳ සිසිලක එතැයි පතා
හසේ ඇතැයි සිතා වෙරළ කොනේ බලා හිඳිමි ඇවිදින් ළඟ රැඳෙයි සිතා සංසාරෙන් මග හැරුණෙමි නුඹ සතුටින් වෙතැයි සිතා සංසාරෙම මග බැලුවෙමි නුඹ මා වෙත එතැයි පතා උල්පත පසු කර ගැලුවෙමි ඉවුරු දෙපස නුඹව සොයා නෙළුම් පතක් යට රැඳුනෙමි නැවක නිසල ජලය පතා වලාකුලක් වී රැඳුනෙමි දේදුන්නක ඇතැයි සිතා දුරු කතරට වී උන්නෙමි රැස්සක් වී වැටෙයි පතා හරිම සුවිශේෂ අදහසක් ඇති වුණු ගීතයක්. මේ ගීතයට මේ ගායිකාවගේ කාර්යභාරය බොහොම අපූර්වවට හැඩ කරපු ඇය සහේලි ආරාධනා. ආයුබෝවන් සහේලි. අයිබෝවන්. සහේලි මට කියන්නකෝ සහේලි පදිංචිය කොහෙද එතකොට? මම පයාගල තමයි පදිංචිය. එතකොට පාසල් යනවද? ඔව්. කොහෙද පාසල? කළුතර පයාගල බණ්ඩාරනායක මහා විදුහලේ තමයි ඉගෙනුම ලබන්නේ 8 ශ්‍රේණියේ. 8 ශ්‍රේණියේ. දැන් මේ තරම් අපූර්වවට ගයන්න සහේලි කොහෙන්ද ඉගෙන ගත්තේ සංගීතය? මුලින්ම කියන්නේ ඒ ආభాෂය ලැබුණේ අම්මගෙන් කියලා තමයි ඔක්කොම කියන්නේ මේ. අම්මා ගීත ගයනවද? ඔව්. අම්මා ගැනත් මතක් කරමු නම කියමු ඇයගේ. මගේ අම්මගේ නම මල්ලිකා දමයන්ති හේරත්. එතකොට අම්මගේ අභාෂයෙන් කොහෙන්ද සංගීත ඉගෙන ගන්නෙ? මම දැනට සංගීත පන්ති එකට යනවා. ඒත් යන්නේ කළුතර පාලිත සිල්වා සර්ගේ ක්ලාස් එකටමයි. ඉතින් ජීවිතේ සහේලිගේ බලාපොරොත්තුව ලොකු වුණාම කවුරු වෙන්නද? හොඳ ගායිකාවක් වෙන්න. දැන් ඒ වෙනුවෙන් මේ ලැබිලා තියෙන හොඳ අවස්ථාවක් ඈ. ඔයාලට දැන් 8 ශ්‍රේණිය 8 වසරේ ඉගෙන ගන්නකොට මේ වගේ වේදිකාවක ගීත ගයන්න ලැබුණාම ඔයාලට වැඩිය හුඟක් වයසින් වැඩි අය, තරුණ වියේ ඉන්න අය, විවිධ අයත් එක්කනේ මේ ගයන්න ලැබෙන්නේ. ඉතින් ඔයාලට සුබ ප්‍රාර්ථනා කරනවා ඒ ඔයාගේ ජීවිතේ හීන හැබෑ කරගන්න හොඳ දක්ෂ විදිහට ඉගෙනගෙන දක්ෂ ගායිකාවක් වෙන්න කියලා ලංකාවේ මේ වෙලාවේ සිසාරා මధుරසර නරඹන හැමදෙනාමත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පුතේ. ඔයාට ඉස්සරහට යන්න ලැබෙන්නේ කියලා. එහෙමනම් සහේලි ආරාධනා. ඔයාට ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාට මොනවා හරි කියන්න තියෙනවද ඉස්කෝලේ යන වයසේ ඉන්න ඔයාගේ වයසේ යාළුවන්ට? හුඟක් අය බයයිනේ සහේලි මේ වගේ තැනකට ඇවිල්ලා කතා කරන්න. තැටි ගෑන්මක් ඇති වෙනවා. දැන් ඔයා කැමරාවක් ඉස්සරහා සමහරට පළවෙනි වතාව වෙන්න පුළුවන්. ඔයාට බයක් නැහැනේ. මුලින්ම පොඩි චකිතයක් ඇති වුණා. ඒත් ඊට පස්සේ ගානක් නැහැ. ඔයා වගේ පාසල් යන යාළුවන්ට, යෙහෙලියන්ට, නංගිලා මල්ලිලාට, අයියා නක්කලට මොකද්ද කියන්න තියෙන්නේ? ජීවිතේ ඉලක්කයක් තිබ්බොත් ඒක ජය ගන්න පුළුවන් නේද අපිට මොනව නැති වුණත් අපේ දක්ෂතාවය තියෙනවා නම්? ඔව් ඇත්තටම මතක් කරන්න ඕන මම මුලින්ම මේ ළඟදී හිරුස්ටා තරගයට මම ඇප්ලිකේෂන් දාලා ටීවී එකටත් තේරුණා. ඊට පස්සේ වයස මදි කියලා 13න් පහළ ළමයින්ව ගන්න බැහැ කියලා කිව්වා. ඊට පස්සේ තමයි නිහාල් මාමා මේ සින්දුවට මාව සම්බන්ධ කරගත්තේ. බෑ කියලා කවුරු ප්‍රතික්ෂේප කරත් අත්හරින්න එපා. සහේලි ආරාධනා ඒ අපූර්ව ආදර්ශය අපිට සපයනවා. ඉතින් ඔයාලට ජයින් ජය වේවා කියලා ප්‍රාර්ථනා